ගිනිකන්දකින් සම්පූර්ණ නගරයක් අතුරුදහන් වුණා. නමුත් අද ඒ භූමිය අසල ලෝකයේ ප්‍රසිද්ධ කතෝලික සිද්ධස්ථානයක් නැගී සිටිනවා. එහි කතාව අපි අද බලමු. Buongiorno හැමෝටම. අපි එහෙනම් යමු ඒ සිද්ධස්ථානය බලන්න. ඒ සිද්ධස්ථානය බලන්න අපි ඉන්නේ නාපෝලි අපි ඉන්න ගෙදර ඉඳලා කිලෝමීටර් 28ක විතර දුරක් තියෙනවා. අපි යන්න ඕනේ කෝච්චි දෙකක. පළවෙනි එක තමයි මෙට්‍රෝ. අපි මුලින් මෙට්‍රෝ එකෙන් එක ස්ටේෂන් එකක් ගිහිල්ලා අනිත් කෝච්චියට මාරු වෙන්න ඕන. ඒ කෝච්චියෙන් තමයි ඒ සිද්ධස්ථානය ගාවට යන්න පුළුවන්. තව ට්‍රේන් ලයින් තියෙනවා. ඒ ට්‍රේන් ලයිනුත් භාවිතා කරන්න පුළුවන්. අපිට ළඟම ට්‍රේන් ලයින් එක තමයි මේක. ඒකින්ද අපි මේ කියන්න තීරණය කරා. ඊට පස්සේ අපි ට්‍රේන් එක ගත්තා. අපි යන්නේ පළවෙනි ට්‍රේන් එකේ. ඔගේ කී ස්ටේෂන් එකක් යන්න ඕන. මේ නාපෝලි ඇතුලේ ගමනාගමන පහසුකම් මාර විදිහට ලේසි. ගමනාගමන පහසුකම් කියන වර්ග ගොඩක් තියෙනවා. ප්‍රවාහන පහසුකම් ඒකින්ද අපිට හැමතැනටම යන්න එන්න හදිසියට යන්න එන්න හැම දෙයකටම පහසුයි. නාපෝලියේ තියෙන ප්‍රවාහන පහසුකම් ඒක අගය කරන්න ඕන. ඊට පස්සේ අපි යන කෝච්චිය ආවා. අපි ඊට පස්සේ ඕකට නැගලා විනාඩි 40ක වගේ කාලයක් ගියා අපිට ආපහු ඒ සිද්ධස්ථානයට යන්න. ඊට පස්සේ අපි කොහොම හරි විනාඩි 40ක 45ක ගමනින් පසු සිද්ධස්ථානයේ තියෙන ස්ටේෂන් එකට ආවා. ඊට පස්සේ අපි බැහැලා එකටම යන්නේ අපිට මල් පොකුරක් අරන් යන්න උවමනාව තිබ්බා. අපි ඒක ගන්න තමයි ඒකටම ගියේ. අපි බලමු අපි මල් පොකුර ගන්න එක කොහොමද කඩේ විස්තර කියලා. ඔයාලාට පේනවා ඇති අර ඇතින් පේන කුඩුන එක තමයි පල්ලිය. එතන පල්ලියේ සීනු කුඩු ඒක උඩට නගින්නත් පුළුවන්. ඒ වෙලාවේ අපි යන වෙලාවේ ඒක වහලා තිබ්බේ. ඒකින්ද අපිට ඒකට නගින්න බැරුව ගියා. ඊට පස්සේ අපි ගියා මල් කඩේට. එක එක જાතිය මල් තිබ්බා. නමුත් අපිට කැමති මුදලකට අපිට මල් එකක් හදා ගන්න පුළුවන් එතනින් කියලා අපි මේ විදියට කැමති අපි මුදල දීලා අපි මල් එකක් හදාගෙන තමයි පල්ලියට ගියේ. ඊට පස්සේ හම්බුණා අපිට ලස්සන කුමාරිකාවක් වගේ චූටි ගෑනු ළමෙක්. එයාටත් බායි කියලා. ඊට පස්සේ අපි මල් පොකුර හදාගෙන පල්ලියට ගියා. ඉතාලියේ පොම්පේ කියන නම අහනකොට බොහෝ දෙනාට මතක් වෙන්නේ ගිනිකන්දකින් විනාශ වෙලා ගිය පරණ නගරයක්. විසුවියස් ගිනිකන්ද පිපුරනවත් සමගම පොම්පේ නගරය අලුයට සැඟවුණා. නමුත් ඒ විනාශයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක් අදේම භූමිය අසල ලියවිලා තියෙනවා. විනාශය මත නැගී සිටි විශ්වාසයේ සංකේතයක් තමයි මේ දේවස්ථානය. Virgin of the Rosary of Pompeii කියන දේවස්ථානය. මේ පල්ලිය 19 වෙනි සියවසේදී පොම්පේ ප්‍රදේශයේ දුප්පත් සහ අධ්‍යාත්මිකව අඩු ප්‍රදේශයක් ලෙස සැලකුණා. ඒ වෙලාවෙන් ප්‍රදේශයට පැමිණි නීතිඥයෙකු ඒ කියන්නේ එයාගේ නම බර්තොලොංගෝ තම ජීවිතේ විශාල වෙනසක් සිදු කළ පුද්ගලයෙක්. ඔහු කලින් ජීවිතයේ ආගමෙන් ඈත් වෙලා හිටපු කෙනෙක්. නමුත් පසුව කතෝලික ආගමට නැවත හැරී ජපමාල භක්තිය ප්‍රචාරය කරන්න ඔහු ගොඩාක් කැප වුණා. 1870 දී ඔහු කුඩා දේවස්ථානයක් ඉදිකිරීමට තීරණය කරා. ඒක සරල ගොඩනැගිල්ලක් වුණත් යාළුවනේ එහි තිබූ මාදොන්නා ඔෆ් ද රොසාරි චිත්‍රය හරහා භක්තිකයන් විශාල ගාණක් මේ පල්ලියට එකතු වෙන්න පටන් ගත්තා.
අද අපි දැකගන්නේ කුඩා මන්දිරයේ විශාල අලංකාර බැසිලිකා එකක් බවට පත් වෙලා ඇති ආකාරය. ඔයාලට පේනවාද අපි අද්දී පල්ලියේ දිව්‍ය පූජාව පටන් අරගෙන තිබ්බා. ඒකේ උස ගෝපුරයේ විශාල සිතුවම්, මොසයික් කලා අලංකාර වේදිකාව මේ ආගමික සිද්ධාස්ථානයක් පමණක් නොවේ කලාත්මක අගයක් ඇති ස්ථානයක් ලෙස සැලකෙනවා. සෑම අවුරුද්දකම ලෝකයේ විවිධ රටවලින් ලක්ෂ ගණන් භක්තිකයන් මෙහි පැමිණෙනවා. ඔයාලට ගැන විශේෂයෙන් ඔක්තෝබර් මාසයේදී තමයි ජපමාල උත්සවය මේ පල්ලිය විශාල ලෙස සමරන්නේ. මෙම විසිද්ධස්ථානය පෙන්වන්නේ එක වැදගත් පණිවිඩයක් යාළුවනේ. විනාශය කොතරම් විශාල වුණත් විශ්වාසය නැවත නැගී සිටින බවයි. අලු යට සැඟවුණු නගරයක් අසල අද විශ්වාසය බලාපොරොත්තුව සහ ආත්මීක ශක්තිය නිරන්තරයෙන් ජීවමානව පෙන්වනවා එතන පල්ලිය ඇතුලේ. මේක හුදෙක් ගොඩනැගිල්ලක් නෙවෙයි. ඒ ඉතිහාසයේ විශ්වාසය හා මනුස්ස හදවතේ ශක්තිය එක්ව ගොඩනැගුණු සංකේතයක්. ඒ ගිනිගන්ධෙන් යට වෙලා ගිය ලස්සන නගරය ගාව තියෙන මේ දේවස්ථානේ අපි බලලා වැඳ පුදාගෙන ඊට පස්සේ අපි ආපහු නිවසට යන්න තීරණය කරා. එහෙනම් යාළුවනේ මේ වගේ ලෝක ඉතිහාස කතා තවත් දැනගන්න කැමති නම් මේ වීඩියෝ එකට ලයික් කරලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අපි තවත් රසවල් කතාවක් එක්ක නැවත හමු වෙමු. එහෙනම් හැමෝටම සුබ වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. එහෙනම් චාෝ.